ආයුබෝවන් කියලා මම අද ඔයාලා පිළිගන්නවා අපේ සිසිල් එන්ජින් YouTube channel එකට. අද මේ අපේ කොම්පෝස්ට් මැෂින් එකේ අපි විශේෂ මැෂින් එකක් හදලා තියෙනවා. මේක මේ ජෝන් ඩියර් වගේ ලොකු ට්‍රැක්ටර් වලට තමයි හයි කරන්න හැදුවේ. මේක මේ වඩා විශේෂම කොටස තමයි මේකේ බඳ සහ චැසිය සේරම ලොකු කරලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා අර මේ ජෝන් ඩියර් ට්‍රැක්ටරේ හිච් එක තියෙද්දිම අපිට මේ මැෂින් එක අමනන්න පුළුවන් විදිහට තමයි මේ මැෂින් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අර ජෝන් ඩියර් වගේ ට්‍රැක්ටර වල හිච් එක තියෙන කට හිච් එක ගලවන එකම හරි කරදරයි. ඉතින් ඒක මේ නැති කරලා ඒකට අදාළ විදිහට අපි මේක නිෂ්පාදනය කරුවා. හිච් එක තියෙද්දිම සයිඩ් ලින් දෙකේ දුර වැඩි කරලා මේක අමුණන්න පුළුවන් විදිහට තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේකේ තියෙන විශේෂත්ව ගැන මම මේ වීඩියෝ එකේ කතා කරනවා. ඊට කලින් අපේ සිසිල් එන්ජිනියරින් YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මොකද ඉදිරියටත් අපි මේ වගේ වෙනස් නිෂ්පාදන ඉදිරිපත් කරනකොට ඒ ගැන හැම දෙයක් ගැනම ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා. මම මේකේ තියෙන විශේෂත්වය මොනවද කියන එක ගැන පැහැදිලිව වලට එකින් එක විස්තර කරලා දෙන්න. මේකේ අපි ඉස්සරලාම කතා කරුවොත් එහෙනම් මේකේ බඳ කොටස ගැන කියන මේ ප්‍රධාන කොටස වෙන මේ කැපෙන කටරකේ බඳ ගැන මේක අපි කලින් මැෂින් වලටත් වඩා විශාලත්වයෙන් වැඩි කරලා යොදාගෙන තියෙන තහඩුවත් අපි මිලිමීටර් 6 කියන තහඩුවෙන් මේක යොදාගෙන තියෙනවා. මොකද වැඩි බලයක් සහ කාර්යක්ෂමතාවය වැඩි කරන්න වේගයට ඔරොත්තු දෙන විදිහට මොකද ජෝන් ඩියර් වගේ ට්‍රැක්ටර් වලට අපි නිෂ්පාදනය කරද්දී පොඩක් ඝනකම වැඩි කරලා ඊට අදාළ විදිහට තමයි මේ හැම කොටසක්ම නිර්මාණය කරන්නේ. මේ කොටසදී මිලිමීටර් 6 කියන තහඩුව තමයි මෙන්න මේ බඳ කියන කොටසට අපි දාලා තියෙන්නේ මිලිමීටර් 6 කියන තහඩුව. ඒ වගේම තමයි මේක මෙන්න මේ වගේ ඇතුලේ වායු පීඩනය එළියට විසි කරන විදිහට මේ විදිහට අපි වායු කවුළු ලබා දීලා තියෙනවා. මේ කවුළු වලින් ඇතුලේ ශබ්දය අඩු කරලා අපිට ඇතුලේ පීඩනය එළියට විසි කරලා ශබ්දය බොහොම අඩුවෙන් තමයි මේ මැෂින් එකේ ක්‍රියා කරන විදිහට අපි මේක නිෂ්පාදනය කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ හැම කොටසක් ගැනම අපි කතා කරනකොට මේ ආරක්ෂාව තමයි අපේ අංක 1. මෙන්න මේ විදිහට අපි මේකේ වේගය වැඩි කරන්න මේ දීලා තියෙන මේ පුලිය ලොකු පුලියෙන් පොඩි පුලියට දෙන බෙල්ට් එකේ ගැජට් එක අපි මේ වගේ බෙල්ට් ආවරණයකින් මෙන්න මේ විදිහට ආවරණය කරලා තියෙන මේ ආවරණත් වලට පේන්නදී අපි කලින් මැෂින් වලට ටිකක් ලොකුයි. ඒ හේතුව තමයි මේ මැෂින් එකේ පළල සහ දිගෙන් සහ ශක්තිමත් භාවයෙන් වැඩි කරන්න තියෙන හින්දා මේක හැම කොටසක්ම ඇත්තටම ලොකුවට තමයි තියෙන්නේ. ඉතින් ඒක ගැන තමයි මේ පැහැදිලි වීඩියෝ එකේදී කතා කරන්නේ. මේක මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය මොනවද කියන්නේ පේන්නට. මේ වගේ අපි මෙන්න මේ වගේ මිලිමීටර් 10 විතර වගේ ප්ලේට් වලින් මේ බොක්ස් කරලා දිනවා මේ පෙට්ටිය සම්පූර්ණ මිලිමීටර් 10 ප්ලේට් වලින් බොක්ස් කරලා තමයි මෙන්න මේ විදිහට අපි මේ බොක්ස් එකේ මේ ප්‍රධාන සැකිල්ලේ බොක්ස් එක අපි නිර්මාණය කරලා තියෙන. ඒ වගේම තමයි මෙන්න මේ අඟලේ වගේ ගණකම ප්ලේට් එක දාගෙන අපි මේක අර උස්සන පාත් කරන කෑල්ලි මෙන්න මේ විදිහට අපි නිර්මාණය කරලා තමයි වලට පේන ඇති. අඟලේ වගේ මේ ප්ලේට් වලින් තමයි ඒ කෑල්ලි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් එතකොට අර කිසිම නැමීමක් අදවීමක් සිද්ධ නොවන විදිහට තමයි මේකේ හැම කොටසක්ම අපි නිර්මාණය කරන්න වැඩි කාලයක් පැවැත්මක් තියෙන විදිහට. ඉතින් ඒක වඩා පහසු වෙනවා අපේ පාරිභෝගික මහත්තුරුන්ට මේක ලබා ගත්තාම මේක නැවත නඩත්තු කිරීමක් අවශ්‍ය නැති විදිහටම තමයි මේ මැෂින් එකම නිර්මාණය කරලා තියෙන්නේ. දාලා තියෙන්නේ අපි මේකට කාබන් තල නැවත පණ පෙවීමක් මොහොත් කිරීමක් කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැති විදිහට තමයි මේ මැෂින් එකේ අපි තල නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒවා අපි ජර්මනියෙන් ආනයන කරලා තියෙනවා. ජර්මනියෙන් ආනයන කරලා තමයි මේ තල අපි මේ මැෂින් වලට සවි කරලා දෙන්නේ. ඉතින් ඒ හින්දා කිසිම පණ පෙවීමක් නැවත ගෑමක් කිසි දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මේ තල කෙලින්ම කාබන් වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන නැවත මොට්ට වීමක් සිද්ධ නොවන විදිහට.
ඉතින් ඒ හින්දා මේක නැවත ඔයාලට ගෙනියන කෙනාට නැවත පණ පෙවීමක් ගා ගැනීමක් වගේ දේවල් කරන්න අවශ්‍ය නැති හින්දා ඒකත් ලොකු පහසුවක් වෙනවා අපේ පාරිභෝගික මහතුරුන්ට මේක නඩත්තු කටයුතු වලදී මේ නඩත්තු කරන්න දෙයක් ඇත්ත වෙන විදිහට තමයි මේ මැෂින් අපි නිර්මාණය කරලා තියෙන්නේ. ඒක තමයි විශේෂම දේ වලට කියන්න පුළුවන් විශේෂම දේ. ඉතින් ඒ අනුව තමයි අපෙන් ලබා ගන්න පුළුවන් ඕන වෙලාවක මැෂින් ලබා ගන්න පුළුවන් අපි හැකියාව ලබා දෙලා දෙනවා අපිට කතා කරන්න. අපේ මේ නම්බරේ මේ වීඩියෝ එකේ ඔයාලට බලන්න පුළුවන්. අපේ සිසිල් එන්ජින් YouTube channel එකට ගියාපුවම කොහොමද මේ මැෂින් ක්‍රියා කරනවා කියන එක ගැනත් අපි දාලා තියෙනවා. ඒවත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අපිට අනිවාර්යෙන් කතා කරලා මේ මැෂින් ලබා ගැනීම හැකියාව තියෙනවා. අපිට කතා කරන්න ඔයාලට ගුණාත්මක බයෙන් වැඩි මැෂින් අපේ සිසිල් එන්ජිනියරයාට ලබා ගන්න පුළුවන්. ඉතින් අපිට කතා කරලා වෙන් කර ගන්න පුළුවන් මැෂින් එකක් වලට කොහොමද ගන්න. ඒ වතු තියෙන කට්ටියට තමයි මේක ගොඩාක් වැදගත් වෙන්නේ. වැඩි අක්‍ර ප්‍රමාණයක් තියෙන කට්ටියට පොල් ගහේ තියෙන සියලුම කොටස් මේකට දාලා කුඩු කර ගැනීම හැකියාව මේක ලබා දෙලා හින්දා ඇත්තටම මේ වෙනම පොහොරක් අවශ්‍ය නැහැ. අපිට ඒ වත්තේ පොහොර ටිකම පොල් ගස් වලට දමා ගන්න පුළුවන් විදිහට තමයි මේ මැෂින් එකේ අපි නිර්මාණ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඒක බොහොම ප්‍රයෝජනවත් වෙනවා මේ වතු තියෙන මේ මහත්වරුන්ට මේ වත්තේ තියෙන තමන්ගේ පොල් පෙති පොල් කොඹේ සියලු දේම මේ මැෂින් එකට දාලා කුඩු කරලා එහෙමම අපිට පුළුවන් නැවත මේ පොල් ගහ මුලටම දාලා පොහොර කිරීමේ හැකියාව මේ මැෂින් එකෙන් ලබා දීලා තියෙනවා. ඉතින් අපිට කතා කරන්න ඕන්ලාක අපිට මැෂින් ලබා ගන්න පුළුවන් හැකියාව අපි ලබා දීලා තියෙනවා. ඒක ඊළඟට අනිත් කොටස ගැනත් මම ඔයාලට විස්තර කරන්න. මේකේ අපි මේ විදිහට අපි බක්කිය විශාල කරලා දෙන වලට පේනවා ඇති මෙන්න මේක ලොකු හෙවි ඝනකම යුතු තහඩුව අපි යොදා ගන්න තියෙනවා. මොකද මේක අර මම කිව්ව විදිහට විශේෂ මැෂින් එකක් විශේෂ නිෂ්පාදනය කරේ ජෝන් ඩී වගේ ලොකු ට්‍රැක්ටර් වලට හින්දා මේකෙදී අර මේකේ මේ තහඩුවත් මිලිමීටර් 6න් ගහලා තිනවා අපි ඝනකම වැඩි කරලා මේ හැම මේ තහඩුවකම වයිබ්‍රේට් එක නොවන ආකාරයෙන් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට වැඩිපුර මේකට දාන්න පුළුවන් මේ වැඩි ඝනකමෙන් වැඩි දෙයක් කියන්නේ සාමාන්‍ය අඟල් 3ක වගේ ලීයක් පොල් අත්ත පිටින් පොල් කොම පොල් ගෙඩි මේ හැම දෙයක්ම බොහොම පහසුවෙන් මේ තුලින් දාන්න පුළුවන් විදිහට තමයි මේ කොටස අපි නිර්මාණය කරුවේ. මේකෙදි පොල් අත්තේ ඔළුව පිටින්ම වගේ දාන්න පුළුවන් විදිහට තමයි කියන්නේ විදංගේ කියන කොටසත් එහෙම මේකට දාන්න පුළුවන් විදිහට තමයි මේක නිර්මාණය කරුවේ. ඒ හින්දා මේකත් වඩා වැඩි ලොකු විශාල ප්‍රමාණයකින් අපි නිෂ්පාදන කටයුතු මේකේ වැඩි දිනු කරලා තියෙනවා. ඉතින් ඒක තියෙන විශේෂ දෙයක් මේ මැෂින් එකේ අපි විශේෂම කොටසක් විදිහට තමයි මේ කොටසත් නිර්මාණය කරන තල සහ සියලුම කොටස් මේකෙදි ටිකක් ලොකු කරලා හදලා තියෙන හින්දා ඔයාලට පහසුවෙන් පොල් අතු පොල් එලි පොල් කොඹ ඇති සියලුම කොටස් මේකට දාලා වත්තට අවශ්‍ය කරන කොම්පෝස්ට් එක මේ මගින් නිර්මාණය කරලා හදා ගන්න පුළුවන් තමයි මේ මැෂින් එකේ සියලු කටයුතු ඉතින් අපි නිෂ්පාදනය කරලා දින අපිට කතා කරපුවම ඔයාලට මැෂින් ලබා ගැනීම හැකියාව ලබා දීලා දිනවා. අපි සිසිල් එන්ජින් YouTube channel එක තියෙනක බලන්න බලපුවම ඔයාලට මේ මැෂින් ගැන සියලු දේ අවබෝධ වෙයි. අපි Instagram එකේ තියෙනකත් follow කරන්න, Facebook page එකේ තියෙනකට like එකක් දාන්න. අපි එහෙනම් ඊළඟට අපි නව නිෂ්පාදන කටයුතු කරගෙන තව මැෂින් එක යත් අපි ඉදිරියේදී පෙන්වන්නම්. අදට අපි සමු ගන්නම් ඔයාලට ඉදිරියේදී මැෂින් එක මොකක්ද කියන එක ගැනත් මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලා වෙනුවෙන් කතා කරන්න. එහෙනම් සුබ දවසක්. අදට අපි ගිහින් එන්නම්. ඊළඟට අපි ඊළඟ වීඩියෝ එකේ නැවත හම්බෙමු.